right අයිබෝන් පුතේ ඉතින් ඔන්න 2027 අලුත් පන්තිය හරි 2027 අලුත් පන්තිය කියන්නේ මේ ස්ලෝල් වල ලියපු අයගේ පන්ති පටන් ගන්න යන්නේ ඒකට අද අපි පන්තිය උගන්වන්නේ නැහැ ඒකට මේ පන්තිය අපි අද කතා කරන්නේ කොහොමද මේ අපේ පන්ති වැඩ පිළිවෙල කියන්නේ හරිද මේ පන්තියේ කොහොමද ඔයාලගෙන් අපි වැඩ කරන්නේ සහ මේ අවුරුදු දෙක පුරාවටම අපි කොහොමද ඔයත් එක්ක සම්බන්ධතාවය තියාගන්නේ කියන එක තමයි අපි පන්තියෙන් කතා කරන්නේ එතකොට මුලින්ම මම කියන්නේ මේ පන්තිය සම්පූර්ණ ඔන්ලයින් ක්ලාස් එක 2027 ඔයා විභාගයේ විතර ඉවර කරන යන සම්පූර්ණ ඔන්ලයින් ක්ලාස් එක. හරි. එතකොට දැන් ඔයාලා ඔයාලා ලියලා ඉන්න. රිසල්ට් තව ටික දවසකින් ඉන්නේ. ඒකට අවුරුදු දැන් ඉවරයි. හරි. මම කියන අවුරුදු තුනක් සමරන්න නැති කියලා. එතකොට බයෝ ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙඩිසින් ගන්න බලාපොරොත්තු වෙන ඉන්න අය තමයි අද අපිත් එක්ක ඉන්නේ. හරි. එතකොට මුලින්ම කියනවා මේ සබ්ජෙක්ට් එක. හරි බයොලොජි කියලා කියන්නේ ගොඩාක් දුරට අමාරු සබ්ජෙක්ට් එකක් ඇඩ්වාන්ස් ලෙවල් වලින් ගත්තා. රයිට්. එතකොට ඔයා O level වලදී හරිද කොච්චර හොඳ මනෝ කොච්චර జగතෙක් වුණා. කොච්චර හොඳට වැඩ කරලා තිබ්බා. හරි. ඒ වගේම අපි O level රිසල්ට් වගේ නම් මේක O level රිසල්ට් එක. රයිට්. ඒ නම. හැබැයි O level වෙන මේ කියලා කිසිම නක බලාපොරොත්තු වෙන්න එපා. ඒ ලෙවල් වලින් ඒ තුනක් ඔයාලට ඒ කියන්නේ. එන්න පුළුවන් සමහරවිට වැඩ කරොත් එන්න පුළුවන්. හැබැයි නිකන් ඉඳලා නම් ඕරල් විදිහට වැඩ කරනවා කිසිම නාක මෙන්න මේ රිසල්ට් එක බලාපොරොත්තු වෙන්න ඒවා. මොකද මේ රිසල්ට් එක ගන්න නම් ඔයා වැඩ කරන ඕනේ විදිහක් තියෙනවා. වැඩ කරන ධාරිතාවයක් තියෙනවා. හරිද? නිකන් අර ඕරල් දැන් ඕනේ ඕරල් කියලා කියන කටපාඩම් කරලා ලියන විභාගය. ඒ කොටේම ගත්තොත් ශිෂ්‍යත්වය කියලා කියන්නේ අම්මලාගේ තාත්තලාගේ විභාගය. ඕලෙවල් කියලා කියන්නේ ගොඩක් දුරට ගුරුවරුන්ගේ විභාගය. මොකද මේ රිසල්ට් එක දාන්න ගොඩාක් විදිහට ගුරුවරු තමයි මහන්සිලා උගන්වන්නේ. හැබැයි ඒ ලෙවල් කියලා කියන්නේ ඔයාගේ විභාගය. මොකද ඒ ලෙවල් වලදී ඔයා වැඩ කරන විදිහ, ඔයා වැඩ කරන ප්‍රමාණයක් අනුව සහ ඔයා වැඩ කරන ධාරිතාවයක් අනුව තමයි ඔයාගේ රිසල්ට් එක ගන්නදී තීරණය වෙන්නේ. ඒ නිසා කිසිම වෙලාවක හිතන්න එපා ඒ ලෙවල් O level ඒ නමයක් ගත්තා කියලා ඒ ලෙවල් වලට ඒ නමයක් මට ඒක. මොකද ගොඩක් අය ඉන්නවා O level ඒ නමයක් අරගෙන ඒ ලෙවල් ෆේල් වෙච්ච අය. හරි. ඒ නිසා කිසි වෙලාවක O level ඒ නමයක් තිබ්බා කියලා මම වැඩි හරි ගැම්මින් අල්ලන්න ඕන කියලා හිතන්න එපා. හරි. මේක අලුත් විෂයන් ටිකක් හරි අලුත් කරුණු ටිකක් එක්ක යන ගමනක්. එතකොට මේකෙදි ඔයා වැඩ කරන ඕන විදිහ තමයි තියෙන්නේ. හරි. එතකොට මේ ඔයා දැන් O level ලිව්වනේ. ඒ level කියලා කියන්නේ පුතේ ඔයාගේ ජීවිතේ තීරණය කරන තැන. ඔයා ජීවිතේ මොන පාත්‍රයකද දැනන්නේ. හරි. මේ කැම්පස් කියන මොඩල් ඒවල් පාස් වුණොත් කැම්පස් යන්න පුළුවන්. හරි. ඒවල් පාස් වුණොත් කැම්පස් යන්න පුළුවන්. රයිට්. හැබැයි ෆේල් වුණොත් හරි වෙන මොකක් හරි පාත්යක් වාරේ යන්න වෙනවා. කෝස් එකක් මොකක් හෝ ඒවා. හරි. ඔයා මොන පාත්යකද දන්නේ කියන තීරණය කරන්නේ මෙන්න මේ විභාගේ. හැබැයි ඒක ඔයා වැඩ කරන ධාරිතාවය බලපානවා මම හැම වෙලේම කියනවා. හරි. එතකොට අපි ගත්තොත් මෙන්න මේ බයෝ කියන සබ්ජෙක්ට් එක ඇතුලේ හරිද බයෝ කියන සබ්ජෙක්ට් එක ඇතුලේ බයෝ කියලා ලියන්න හරිද විෂයන් තියෙනවා පාඩම් තියෙනවා 10ක් හරිද පාඩම් 10ක් තියෙනවා මේ පාඩම් 10න් ලොකුම පාඩම තමයි හරිද ලොකුම පාඩම් දෙක තමයි හතරවෙනි පාඩම සහ පස්වෙනි පාඩම කියලා කියන්නේ හතරවෙනි පාඩම ශාඛාකාරී සහ ක්‍රියාකාරීත්වය පස්වෙනි පාඩම සත්තාකාරී සහ ක්‍රියාකාරීත්වය එතකොට මෙන්න මේකේ වඩා වැදගත්ම වැදගත් වෙන විභාගය. සාමාන්‍යයෙන් වැඩිපුර වැදගත් පාඩම. සාමාන්‍යයෙන් පේපර් එකකින් 125ක් වෙනවා. හරි? පේපර් එකකින් 125ක් විතර ප්‍රශ්න හැදෙන්නේ මෙන්න මේ පස්වෙනි පාඩම. හරිද? ඒකට ඵලය 1 2 3 1 2 3 ඕවා සාමාන්‍ය පාඩම්. ඊට පස්සේ 6 7 8 9 10 කියන පාඩම් වලදී. හරි ඕවා ගොඩක් දුරට 13 පන්තියේ තියෙන ඒවා. හරිද? එතකොට මෙන්න මේ පාඩම් වලදී මේ පාඩම් පොඩ්ඩක් ඇඩ්වාන්ස් පාඩම්. ඒ කියන්නේ DNA අපි කියමු අණුක ජීව විද්‍යාව, ප්‍රවේණීය ශුද්ධ ජීව විද්‍යාව, පරිසර විද්‍යාව, ඊට පස්සේ ව්‍යවහාරික ජීව විද්‍යාව ඔය වගේ පාඩම් ටික තමයි තියෙන මෙන්න මේ 6 7 8 9 10 කියන පාඩම් වල. රයිට්? එතකොට මෙන්න මේකේ ගොඩක් වෙලාවට මේ 8 වෙනි පාඩම 9 වෙනි පාඩම ඔය 7 6 අර මේ 10 නකොට එච්ච අමාරු නෑ ව්‍යවහාරික ජීවිතය රයිට් එක. ඒක ලේසි යනවා. හරි ලේසි.
මෙන්න මේ පාඩම් ටික තමයි චුට්ටක් ඇඩ්වාන්ස් විදියට තියෙන්නේ අවසාන කොටසේ. ඒකේ ගොඩාක් මට මතක තියෙන 7 9 අනුක ජීව විද්‍යාව. හරි. මොලිකියුලර් බයොලොජි කියන්නේ. සහ 8 පරිසරය පරිසරය හරි 9 ශුද්ධ ජීව විද්‍යාව 6 කියන්නේ ප්‍රවේගය. හරිද? එතකොට මෙන්න මේ පාඩම් ටික. හරි මෙන්න මේ පාඩම් අතරේ 9 විතර අමාරුවක් නැහැ. ශුද්ධ ජීව විද්‍යාව මෙන්න මේ ටික තමයි චුට්ටක් මේ රවුම් කරපු ටික. මේ මම රවුම් කරලා තියෙන්නේ. ඔය තමයි ටිකක් අමාරු විදියට තියෙන්නේ. يعني ඇඩ්වාන්ස් විදියටම තියෙන්නේ මේ ටික. හරි. එකත් අපි ලස්සනට ඉගෙන ගමු. හරි. එතකොට මම කියන වැඩ පිළිවෙල මොකක්ද කියලා මේකෙදී අපි බලාපොරොත්තු වෙනවා මුලින්ම يعني පළවෙනි පාඩමේ ඉඳලා. හරි. පළවෙනි පාඩමේ ඉඳලම 10 වෙනි පාඩම යනවාල් අපිම හදපු හරි කියන්නේ මේ වෙනුවෙන්ම හදපු හරි ලස්සන ටියුබ් සෙට් එකක් තියෙනවා. කියන්නේ තියරි කවර් ගන්න හදපු අපේම ටියුබ් සෙට් එකක්. හරි මේ කොහෙන්වත් කොපි කරපු ටියුබ් එකක්වත් කොහෙන්වත් ගත්ත ටියුබ් එකක්වත් නෙමෙයි අපිම හදපු ටියුබ් එකක් තියෙනවා. කියන්නේ මේ වෙනුවෙන්ම හදපු ටියුබ් සෙට් එකක් තියෙනවා. සම්පූර්ණ තියරිම කවර් වෙන විදියට ඒ ටියුබ් සෙට් එකත් එක තමයි අපි අපේ වැඩි ඉස්සරහට ආයන්නේ. ඒක ඔයාලා 26 වෙනිදා බලා ගන්න පුළුවන්. 26 වෙනිදා අපි අපේ පළවෙනි පන්තිය කියන්නේ 2027 පළවෙනි පන්තිය පටන් ගන්නවා. ඒක ෆ්‍රී. හරි. මම ඉස්සරහට කියන්නම්. ඒකෝට මේ ටියුබ් සෙට් එකත් එක තමයි අපි අපේ වැඩි ඉස්සරහට ආයන්නේ. හරිද? හැබැයි මෙහෙමයි. අපි කොච්චර මහන්සි වුණා. හරි ඔයාට උගන්වන්න ගුරුවරයා කොච්චර මහන්සි වුණා. වැඩක් නැහැ. ඔයා හරියට වැඩ කරන්නේ නැත්තම්. හරි මොකද මේකේ ගොඩාක් බලපාන්නේ අපි ඉදිරිය ටියුට් එකවත් අපි උගන්වන විදිහවත් ඒ කිසිම දෙයක් නෙවෙයි. ඔයා අපි කියන දේ කොහොමද ඔලුවට දාගන්නේ සහ ඔයා කොච්චර හොඳට වැඩ කරනවද කියන එක. ගුරුවරයාගේ ඉගැන්වීම ක්‍රමේ බලපානවා. මොකද ගුරුවරයා ඉගැන්වීමේ රටාව ඔයා ඔලුවට කොහොමද බලපාන්නේ කියන්නේ. ඔයා කොහොමද මේ දේ ධාරණය කරගන්නේ කියන එක බලපාන. රයිට්? ඒක ගුරුවරයා ඉගැන්වීමේ රටාව හරි විදිහට තියෙන්න ඕන. හරි. එතකොට මෙන්න මේ ටියුට් සෙට් එකත් එක තමයි අපි අපේ ගමන ඉස්සරහට අරන් යන්නේ. ඒකට පළවෙනි ටියුට් එක අපිට අපි වලට දෙනවා 26 වෙනිදා ඒක අපි ෆ්‍රී දෙනවා ටියුට් එක. හරි. අපි ටෙලිග්‍රෑම් channel එකෙන් බලා ගන්න ටෙලිග්‍රෑම් channel එකෙන් ගන්න පුළුවන් ටියුට් එක. ඒකට මේ වීඩියෝ එකේ යට ටෙලිග්‍රෑම් channel එකේ link එක තියෙනවා. ජොයින් වෙලා ඒ ටියුට් එක ඩවුන්ලෝඩ් කරගෙන 26 වෙනිදා ඔයාලට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. එතකොට අපි කතා කරා ටියුබ් සෙට් එකෙන් අපි වැඩ පිළිවෙල ගැන කතා කරා. ඒකට මේක මතක තියාගන්න අනිවාර්යයි. ඕලෙවල් ළමයක් ගත්ත වෙලාව කිසි වෙලාවක ඒ ලෙවල් ඒ තුනක් හම්බෙන්නේ නැත. ඔයා කොච්චර හොඳට වැඩ කරනවද කියන එක කොච්චර ධාරිතාවයක් ඔයාගේ තියෙනවද කියන එක මත තමයි ඔයාගේ ඒ ලෙවල් රිසල්ට් එක තීරණය වෙන්නේ. රයිට්? හරි. එතකොට හරි. එතකොට අපි කතා කරා ටියුබ් සෙට් එක ගැන සබ්ජෙක්ට් එක ගැන කතා කරා. හරි. එතකොට දැන් කතා කරන්නේ අපේ පන්තිය කොහොමද වෙන්නේ කියන එක. ඉතින් අපි 26 වෙනිදා පන්තිය පටන් ගන්නවා 26 රෑ 8ට. අපේ 26 කියන්නේ නවර සතියේ සෙනසුරා. හරි. අපේ 26 හරිද? රාත්‍රී 8ට රයිට් මෙයාට අපි පන්තිය පටන් ගන්නවා. ඒතකොට මේක ඇත්තටම වීඩියෝ හරහා යනවා. හරි වීඩියෝ හරහා යන්නේ. එතකොට මේ හරි ඉස්සරහට කියනවා මම කවුද කියලා. හරි මම කවුද කියලා කියන ඉන්න මම චතුර ඒකනායක. හරි මේනකොට ජනරල් සර් ජෝන් මුතුරාල ආශ්‍රී විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යාපීඨයේ මෙඩිකල් ලැබොරටරි සයන්ස් ඩිපාර්ට්මන්ට් එකේ ඉගෙන ගන්න ශිෂ්‍යෙක්. හරි එතකොට මම ජීව විද්‍යාව සොස්තර හැදෑරුවේ. හරි අර ඔන්න මම ගැන විස්තර ටික. රයිට් මම කවුද මොකද කරන්නේ කියන එක කිව්වා. හරි රයිට් එතකොට අපි පන්තිය පටන් ගන්නවා එයාට 26 වෙනිදා. ඒකට මම ඇත්තටම මේක වීඩියෝස් හරහා යන්නේ. හරි වීඩියෝස් හරහා යන පන්තිය ඔයාලට ලේසි ඉගෙන ගන්න ඔයාලට පුළුවන් හැම අපෝඩ් එකනේ ඔයාලට පුළුවන් වෙලාවක වීඩියෝ එක බලන්න පුළුවන්. හරි හැබැයි මාසේ කාලය විතරයි දෙන්නේ. හරි මේ මාසෙට මේ මාසේ ඇතුළත වීඩියෝ ටික බලලා ඉවර කරනවා. ඊට පස්සේ ඉවරයි. හරි මාසේ දෙන්නේ මේ මාසෙන් පස්සේ ආයෙ දෙන්නේ නැහැ. හරි එහෙම විශේෂ හේතුවක් මත විතරක් අපි දෙන්නේ නැත්තම් හිම නිකන් දෙන්නේ නැත. රයිට් කියන්නේ මොකක් හරි හේතුවක් මත බලා ගන්න බැරුණොත් විතරක් අපිට කතාව ඉල්ල ගන්න පුළුවන්. එහෙම වෙන සාධාරණ හේතුවක් නැත්තම් හිම දෙන්න බෑ ඒවට. රයිට් මොකද ඒක
හැමෝටම සාධාරණයක් වෙන්න ඕන නිසා. right හරි. එතකොට වීඩියෝ සරය යන්නේ නිසා ඔයාලට පහසු වෙලාවක ඔයාලට පුළුවන් වෙලාවක ඔයා කැමති වෙලාවක බලලා දාන්න. හැබැයි මාසය ඇතුළත බලලා ඉවර කරන්න ඕන. හරි ටියුට් එකත් එක්ක. හරි. එතකොට රැයට අපි පන්ති පටන් ගන්නවා 26 වෙනිදා. පළවෙනි පාඩම ජීව විද්‍යාව හැදින්වීම කියන එක අපි එදා කතා කරා. right එදා සම්පූර්ණයෙන් ෆ්‍රී. එදා දවස ඔයාලා හැමෝටම සම්පූර්ණයෙන් ෆ්‍රී. අපි ජොයින් වෙලා බලන්න අපේ පන්තිය මොන වගේද සහ අපි කොහොමද ඔයාලත් එක්ක වැඩ කරන්නේ කියන එක ගැන. right ඉතින් පස්සේ ඔයාලා තීරණය කරනවා මේ පන්ති ඉන්නවද නැත්නම් ලබන මාසෙල වෙන පන්තියකට යනවද කියන එක. right හරි. එතකොට අපි 26 පටන් ගන්න ඕන රැයකට මේක මම කිය වීඩියෝස් වල යන එකක්. මොකද මට ඇත්තටම ලයිව් ගන්න වෙලාවක් නැහැ. මම කැම්පස් එකේ ඉන්න නිසා සහ ඔයාට පහසු වෙන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. right මම කැම්පස් එකේ කියලා කිසි වෙලාවක පන්තිය නවත්තන්නේ නැහැ. පන්තිය අරයි යනවා. ඒ නිසා ඒක බය වෙන්න දෙයක් නැහැ. right එතකොට ඔන්න 26 පටන් ගන්නවා එක. මට කියන්න බැරුණ කලින් ටියුට් සෙට් එක කතා කරලා ටියුට් සෙට් එකෙන් පස්සේ හරි ඔයා මාසෙන් මාසෙට ඔයා ඉන්නේ කොහොමද ඔයාගේ තත්ත්ව පරීක්ෂා කරන්න. හරි ඔයාගේ මට්ටම පොඩ්ඩක් බලා ගන්න බෑ. අන්නේ මට්ටම බලා ගන්න මාසෙන් මාසෙට අපි පේපර් සෙට් එකක් හදලා තියෙනවා. right පේපර්ස් හදලා තියෙනවා. හරි මේ පේපර්ස් වලින් ඔයා ඉන්න මට්ටම අපිට බලා ගන්න පුළුවන්. right හරි එතකොට ඔච්චරයි කියන්න තියෙන්නේ පන්තිය ගැන. අපි වීඩියෝ එක කතා කරා පේපර්ස් ගැන කතා කරා ටියුට් සෙට් එක. right ටියුට් සෙට් එක අපි අනිවාර්යෙන් දෙනවා මාසෙන් මාසෙට ඒක අපේ සිස්ටම් එකේ තියෙන එකක්. ඒකට මාතෘකා 10ට හරි පාඩම් 10ක් තියෙනවා. පාඩම් 10ටම ටියුට් සෙට් එක හැදෙනවා සහ හදලා ඔයාලට දෙනවා. හරි. ඒතර මාසෙන් මාසෙට අපි මේ වැඩි ලස්සනට අරන් යන්න. ඒකට ඔයාලට තියෙන්නේ ඔයාගේ උපරිම කාර්යක්ෂමතාවයෙන් පටන් ගන්න දවසේ ඉඳලා 2027 අගෝස්තු මාසයේ ඉඳලා ලියන දවසේ වෙනකම් හොඳට වැඩ කරන්න. right ඒකට මේකේ සිලබස් එක අපි සම්පූර්ණයෙන් කවර් කරන මාස 6කට කලින් හරි කවර් කරලා ඉතින් එහාට අපි ඉතින් එහාට පටන් ගන්නවා. හරි මේ පළවෙනි මාස 6 පළවෙනි අවුරුදු එකමාර තුළ පිළිවෙල මේ අවසාන මාස 6 right last 6 month ඔන්න අපේ අවසාන මාසයේ වැඩ පිළිවෙල full papers ලියනවා. right full papers ඔයාලා විදිහට ඒවලා හරි සහ ඔයාලට කවුරුත් කෙනෙක් කියන්න පුළුවන් ඒක ගන්න දෙනවා. right right ඒ වගේම අපේ ඊළඟට රිවිෂන් එක පටන් ගන්නවා. right මේක ස්පීඩ් රිවිෂන් එක හරි ඒ කියන්නේ මේ මාසය ඇතුලේ මේ සිලබස් එක ආයෙත් ඔයාලට රිවිව් කරනවා මොනවද තිබ්බේ කියන එක. මේක ඇත්තටම මේ මම කියන්නේ තියරි වල සම්බන්ධ වෙච්ච කට්ටිය මේකට ඉන්න එපා. හරි මොකද තියරි එක හරියට කවර් කරගත්තා කියලා කියන රිවිෂන් දෙන්න ඕනේ නැහැ. හරි රිවිෂන් දෙන්න ඕනේ නැහැ. තියරි එකට කවර් එනවා නම් එන්න. හරි මොන ප්‍රශ්නයක් නැහැ. ඒක ඔයාලා කියනවා. මම කියන්නේ තියරි දාපු අය රිවිෂන් කරන්න ඉන්න එපා. right ඔබ නම් 26 වෙනිදා රැයට අපි හම්බෙලා වැඩි පටන් ගමු. හරි එදා රැයටට හැමෝම සම්බන්ධ වෙන්න. එදාට ෆ්‍රී කියන ක්ලාස් එක ෆ්‍රී හැමෝටම යාළුවන්ටත් කියන්න දන්නේ නැති අයට. හරි හැමෝටම කියලා හැමෝමත් එක්ක සම්බන්ධ වෙලා බලන්න ක්ලාස් එක හොඳයිද කොහොමද කියලා. හරි එහෙනම් අපි 26 වෙනිදා රැයටට හම්බෙමු. ඔන්න දවසයි වෙලාවයි දුන්නා. හරි අපි වැඩි පටන් ගමු 26. right එහෙනම් හැමෝටම අයිබෝන්.